Hi guys, welcome back to my channel, Alankari. Do you want to know? ගොඩක් ආදරෙන් මගේ යාළුවෝ සියලු දෙනාම අලංකාරී වෙත අදත් පිළිගන්නවා. ඉතින් මේ ටිකේම මම ඇත්තටම වැඩිපුර කතා කරන්නේ මේ ස්කින් කෙයා ගැන. හේතුව තමයි ගොඩක්ම මට රික්වෙස්ට් එන්නේ ඔයගොල්ලන්ගේ ස්කින් කෙයා ගැන නොයෙකුත් ප්‍රශ්න යොමු කරලා. ඉතින් ඒක නිසා මම හිතුවා ටිකක් වැඩිපුර ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය නිසා ස්කින් කෙයා ගැන කතා කරන්න. අලංකාරී තුලින් හැමදාමත් අරගෙන එන්නේ ඕගොල්ලන්ට ඕනම කරන දේවල්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ විටමින් C ගැන. විටමින් C වලින් කොහොමද අපි ලස්සන වෙන්නේ? කොහොමද බ්‍රයිට් ස්කින් එකක් විටමින් C වලින් ලබා ගන්නෙ? ඉතින් විටමින් C මොන ආකාරයෙන් පාවිච්චි කරොත් මේවයි හොඳම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ වගේ කරුණු කාරණා ගොඩාක් ගැන කතා කරන්න අපි එහෙනම් දැන් යමු වීඩියෝ එකට. ඉතින් හැමදාමත් වගේ මතක් කරන්නම් අලංකාරී channel එක තාම subscribe කරලා නැත්නම් ඔන්න අද ගිහිල්ලා subscribe කරන්න. මේ වගේ ගොඩාක් තොරතුරු වටිනා වීඩියෝස් ඔයගොල්ලෝ වෙනුවෙන් හැම සතියෙම අරගෙන එනවා අලංකාරී තුලින්. ඉතින් ඒක නිසා subscribe කරලා තියාගන්න. subscribe button එක ගාව තියෙන bell icon එකත් press කරලා notification all කියලා දාලා තියාගන්න. එතකොට ඔයගලන්ට මගේ වීඩියෝස් කිසිම දෙයක් miss වෙන්නේ නැහැ. විටමින් C ගැන කතා කරද්දී ගොඩාක් ස්කින් කෙයා බෙනිෆිට්ස් තියෙන දෙයක් තමයි මේ විටමින් C කියලා කියන්නේ. එතකොට විටමින් C අපි කොහොමද ලබා ගන්නේ? අපිට ශරීරයේ ඇතුළත විටමින් C ලබා ගන්න පුළුවන්. නොයෙකුත් සප්ලිමන්ට්ස් නොයෙකුත් ෆෘට්ස් වර්ග වලින් අපිට විටමින් C ශරීරයට ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම වැදගත් දෙයක් තමයි විටමින් C පිටතින් ආලේප කිරීම. ඉතින් කොහොමද මේ හොඳම විටමින් C වර්ගයක් අපි පිටතින් ආලේප කරන්න තෝරා ගන්නේ? ඒත් එක්කම මොන විදියට මේ විටමින් C වර්ග භාවිතා කරොත් අපිට හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ කියලා අපි දැන් කතා කරමු. ඉතින් ඔයගොල්ලෝ දැකලා තියෙනවා විටමින් C අන්තර්ගත වෙච්ච මොයිස්චරයිසර් වර්ග. ඒත් එක්කම සීරම්ස් වර්ග, නයිට් ඔයිල්ස් වර්ග නොයෙකුත් ආකාරයෙන් විටමින් C අන්තර්ගත වෙලා අපිට ප්‍රොඩක්ට්ස් මාකට් එකකින් මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ විටමින් C වර්ගයක් අඩංගු වෙලා තියෙන ප්‍රොඩක්ට් එකක් ඔයගොල්ලන්ගේ ස්කින් කෙයාර් රෙජිම් එකට එහෙම නැත්නම් ස්කින් කෙයාර් රූටින් එකට ඇතුළත් කර ගැනීම තුළින් ඔයගලන්ට ගොඩක් හොඳ ප්‍රතිඵල මේ විටමින් C වලින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා මෝර්නින් රූටින් එකට විටමින් C භාවිතා කරනවා නම් මොයිස්චරයිසර් එකක් හරි එහෙම නැත්නම් සේරම් එකක් හරි විටමින් C අඩංගු භාවිතා කරන්න ඔයාට පුළුවන්. මොකද කියනවා නම් විටමින් C මගින් කරන ප්‍රධාන කාර්යයක් තමයි ඔයාගේ ස්කින් එකට වෙන ඩැමේජස් අවම කිරීම, ස්කින් එක ප්‍රොටෙක්ට් කිරීම. ඉතින් ඔයා දන්නවා අපේ ස්කින් එකට හානි සිදු වෙන ප්‍රධානම දෙයක් තමයි ඉරු එළිය. ඉතින් අපි ඉරු එළියට යන්න කලින් සන්ස්ක්‍රීන් එකක් කොහොමද භාවිතා කරනවනේ? ඒ සන්ස්ක්‍රීන් එකට යටින් විටමින් C ලේයර් එකක් තියෙන එක සන්ස්ක්‍රීන් එකටත් ලොකු වාසියක් වෙනවා ඔයාගේ ස්කින් එක ප්‍රොටෙක්ට් කිරීමේදී. ඉතින් අපිට මේ බෙනිෆිට් එක උපරිමයටම ලබා ගන්න පුළුවන් සන්ස්ක්‍රීන් එකට යටින් විටමින් C අඩංගු මොනෑම හෝ දෙයක් භාවිතා කිරීමෙන්. ඉරු එළියේ තියෙන UV rays වලින් අපේ හැම ප්‍රොටෙක්ට් කරන්න මෙන්න මේ විටමින් C වලට පුදුමාකාර විදියට පුළුවන්. ඉතින් ඒක අපිට ලොකු ප්‍රයෝජනයක් වේවි අපේ හැමේ ආරක්ෂාවට. විටමින් C මගින් හරිම ලස්සන brightening effect එකක් අපේ ස්කින් එකට ලබා දෙනවා. ඒත් එක්කම even out කරලා දෙනවා අපේ ස්කින් ටෝන් එක. ඒ කියන්නේ එක තැන්වල තියෙන patches, discoloration වගේ දේවල් නැති කරලා හැම එකම පැහැයකට ගේන්න විටමින් C වලින් ඉතා විශාල උපකාරයක් ලැබෙනවා. ඒත් එක්කම ඔයගොල්ලෝ දන්නවා කොලජන්ස් නිසා තමයි අපේ තරුණ පෙනුම රැකිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කොලජන්ස් බූස්ට් කරන්න ස්කින් එකේ තියෙන කොලජන් බූස්ටිං වලට විටමින් C ප්‍රධාන වශයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා. අවුරුදු 25 පැන්නට පස්සේ අපේ කොලජන් නිෂ්පාදනය ස්කින් එකේ අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ කාලයේදී ඔයාලට පුළුවන් නම් විටමින් C වර්ගයක් අඩංගු
ඕනම දෙයක් භාවිතා කරන්න මේ තුලින් අපේ කොලජන්ස් බූස්ට් වෙනවා. ඉතින් ඒකෙන් අර වයසට යෑම ගොඩක් දුරට අඩු වෙලා ස්කින් එකට තරුණ පෙනුමක් ලබා දෙනවා. ඉතින් අර වයසට යද්දි වගේ රැලි වැටීම් එහෙම නැත්නම් හැම එල්ලා වැටීම් වගේ ඒවා වළක්ව ගන්න විටමින් C ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඇන්ටි ඒජින් ට්‍රීට්මන්ට්ස් හැටියට විටමින් C භාවිතා කරන්න ඔයාට පුළුවන් කියලා කියන එක. ඉතින් නොයෙකුත් ආකාරයේ විටමින් C වර්ග අඩංගු ප්‍රොඩක්ට්ස් ඔයාට මාකට් එකකින් ලබා ගන්න පුළුවන්. විටමින් C වර්ග තියෙනවා. ඉතින් ඒ විටමින් C වර්ග වලින් ascorbic acid කියන මෙන්න මේ විටමින් C වර්ගය තමයි ගොඩක් ප්‍රොඩක්ට්ස් වල දකින්න ලැබෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි මෙන්න මේ ඇසිඩ් වර්ගය ගැන හුඟක් දේවල් හොයාගෙන තියෙන විටමින් C වර්ගයක් තමයි මේ ascorbic acid කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ ascorbic acid ඕගොල්ලෝ විටමින් C අඩංගු යම්කිසි ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්නවා නම් ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එකේ තියෙනවද කියලා චෙක් කරලා බලන්න. ascorbic acid තමයි main form එක විටමින් C ගොඩක් ප්‍රොඩක්ට්ස් වල. ascorbic acid අඩංගු විටමින් C අන්තර්ගත වෙලා තියෙන ප්‍රොඩක්ට්ස් වල තියෙන ප්‍රශ්නේ තමයි ඔයා ඒක ඕපන් කරපු වෙලාවේ ඉඳලා ඒකේ එක්ස්පිරේෂන් එක පටන් ගන්න එක. ඉතින් ඒ කියන්නේ මෙන්න මේ ascorbic acid කියන එක ඔක්සිඩයිස් වෙනවා. ඉතින් ඒක හන්ද ඔයා විටමින් C අඩංගු මොන හරි නිෂ්පාදනයක් භාවිතා කරනවා නම් ඒකේ ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එකේ ascorbic acid කියලා තියෙනවා නම් ඔයා ඉක්මනින්ම මේ ප්‍රොඩක්ට් එක භාවිතා කරලා ඉවර කරන්න ඕනේ. ඔයාට ගොඩාක් කල් තියාගෙන මේක චුට්ට භාවිතා කරන්න බැරි වෙනවා. ඉතින් කොච්චර හොඳ වුණත් ascorbic acid එක ඔන්න ඕක තමයි ඒව අඩංගු අන්තර්ගත වෙලා තියෙන ප්‍රොඩක්ට්ස් වල තියෙන ප්‍රශ්නේ. ඉතාමත්ම ඉක්මනින් මෙන්න මේවා එක්ස්පයර් වෙන එක. තව විටමින් C වර්ග ඒ වගේම තියෙනවා. ඒවත් හැමට ගුණදායක දේවල් තමයි. මේ විටමින් C derivatives ඔයාලට හොයාගන්න පුළුවන් හොඳ බ්‍රෑන්ඩ්ස් වල ප්‍රොඩක්ට්ස් වල. ඉතින් ඒවයි ඇත්ත වශයෙන්ම මේවා ඉතාමත් හොඳ ප්‍රමාණ වලින් අන්තර්ගත වෙනවා. හොඳ percentage එකක් වශයෙන් අන්තර්ගත වෙනවා හොඳ බ්‍රෑන්ඩ්ස් වලින් එන ප්‍රොඩක්ට්ස් වල. ඉතින් එතකොට ඔයාලට කිසිම බාක්ස් එකක් නැතුව මේ දේවල් ආලේප කරන්න පුළුවන්. pigmentation අඩු කරලා හොඳ brightening effect එකක් දෙන්න ගොඩක් වෙලාවට serums වල එහෙම නැත්නම් oils ආකාරයෙන් එන vitamin C භාවිතා කරන්න පුළුවන් නම් වැඩි හොඳයි. මොකද ඒකට හේතුව තමයි අපි සාමාන්‍යයෙන් moisturizer එකක් භාවිතා කරන්න කලින් අපි skin එක cleanse කරාට පස්සේ first layer එක හැටියට තමයි මේ සේරම් එක apply කරන්න. ඉතින් අන්න ඒක තමයි මුලින්ම අපේ හැම මත තැම්පත් වෙන තට්ටුව. layer එක. ඉතින් අන්න ඒ layer එක vitamin C වලින් ඔයාලට යොදා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ සේරම් එකක් හැටියට හරි එහෙම නැත්නම් ඔයා රාත්‍රී කාලේදී මේක පාවිච්චි කරනවා නම් night oil එකක් හැටියට හරි කොහොම නමුත් හැම මත පතිත වෙන පළවෙනි ට්‍රීට්මන්ට් එක හැටියට විටමින් C භාවිතා කිරීමෙන් ඉතාම ඉක්මනින් බ්‍රයිට්නින් ඉෆෙක්ට් එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. විටමින් C භාවිතා කරද්දී ඉතාමත් වැදගත් දෙයක් කියන්න තියෙනවා. ගොඩක් සෙන්සිටිව් ස්කින් එකට. එහෙම නැත්නම් ඔයා වැක්ස් කරලා නම් ඉන්නේ. එහෙම නැත්නම් ඔයා ත්‍රෙඩින් කරලා නම් ඉන්නේ. අයිබ්‍රෝස් හදලා වැක්සින් කරලා ඒ වගේ තියෙන ස්කින් එකකට එකපාරටම විටමින් C ඇප්ලයි කරන එක එච්චර සුදුසු නැහැ. ඉතින් චුට්ටක් දවස් දෙකක් ඉඳලා විටමින් C භාවිතා කරන්න පටන් ගන්න. අන්න ඒ වගේ ස්කින් එකකට වා විටමින් C සෙන්සිටිව් ස්කින් එකට භාවිතා කරොත් පොඩ්ඩක් ඉරිටේට් වෙන්න බලන නිසා. අපි දැන් කතා කරේ කොහොමද විටමින් C පිටතින් අපේ ස්කින් එකට ලබා ගන්න කියන කාරණාව ගැන. ඉතින් ඇතුළතින් අපි කොහොමද ස්කින් එකට මේ විටමින් C ලබා දෙන්නේ? ඇම්පල් සහිත ආහාරවල ඔයගොල්ලෝ හැමදෙනාම දන්නවා විටමින් C අන්තර්ගතයි. ඉතින් ඔයගේ ආහාර වේල ඉතාමත්ම සමබර ආහාර වේලක් ලබා ගන්න උත්සාහ කරන අතරතුරම විටමින් C අඩංගු යම් කිසි දෙයක් ඔයගේ ආහාර වේලට එකතු කරගන්න අමතක කරන්න එපා.
විටමින් C එකත් එක්කම ටැබ්ලට්ස් වශයෙන් එහෙම නැත්නම් පානයක් වශයෙන් මේ නොයෙකුත් ආකාරයෙන් ඔයාලට විටමින් C ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ සාමාන්‍ය දිනකදී ඔයා 1000 මිලිග්‍රෑම්ස් වගේ ප්‍රමාණයක් විටමින් C ලබා ගන්නවා නම් ඒක හොඳටම ප්‍රමාණවත් වෙනවා. මේ කාලේ තියෙන මේ පැන්ඩමික් එකෙන් බේරෙන්න ගොඩක් අය කියනවා විටමින් C භාවිතා කරන්න කියලා. ඉතින් ඒක අපිට ලොකු ප්‍රයෝජනයක් වෙනවා. අපේ ස්කින් එකට විතරක් නෙමෙයි අපේ ඉමුනිටි පවර් එක වැඩි කර ගැනීම සඳහා. ඉතින් මම නම් නොවැරදීම මගේ ආහාර වලට විටමින් C එකතු කරගන්නවා. ඒ වගේම සප්ලිමන්ට්ස් විදියට විටමින් C ලබා ගන්නවා. ඒ වගේම ස්කින් එක මතත් විටමින් C ආලේප කරනවා. ඉතින් ඔන්න ඔය ක්‍රම තුනෙන්ම අනිවාර්යයෙන්ම මම විටමින් C ගන්න නම් අමතක කරන්නේ නැහැ. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් මම භාවිතා කරන විටමින් C වර්ග. මෙන්න මේ ඉමර්ජන්සි කියන විටමින් C එක මේකේ 1000 මිලිග්‍රෑම්ස් තියෙනවා. මේක ඩ්‍රින්ක් එකක් හැටියට පානයක් හැටියට හදලා භාවිතා කරන්න පුළුවන් විටමින් C වර්ගයක්. මේක මම ගෙන්න ගන්න එකක්. ඉතින් රසවත් පානයක් හැටියට මෙන්න මේ වගේ immunity boost එකකුත් එක්ක මේකේ තව antioxidants වර්ග ඒත් එක්කම තව නොයෙකුත් වෙනත් විටමින් වර්ග ගොඩක් අඩංගු වෙනවා. මේක immunity boost එකක් හැටියට භාවිතා කරන්න පුළුවන් පානයක්. ඉතින් මේක මම අනිවාර්යයෙන්ම භාවිතා කරනවා. ඒත් එක්කම මෙන්න මේ C500 කියන මෙන්න මේ විටමින් C ටැබ්ලට්ස් වශයෙන් භාවිතා කරන්න පුළුවන්. මේ ටැබ්ලට් එකෙන් භාවිතා කරනවා නම් මේකේ 500 මිලිග්‍රෑම්ස් තමයි අඩංගු වෙන්නේ එක ටැබ්ලට් එකක. ඉතින් මෙන්න මේ වගේ ටැබ්ලට්ස් වශයෙන් භාවිතා කරනවා නම් මේ වගේ ටැබ්ලට්ස් දෙකක් ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙන්න මේ වගේ නයිට් ඔයිල් එකකුත් මම භාවිතා කරනවා. මේක Sunday Rally කියන බ්‍රෑන්ඩ් එකේ CEO Glow කියලා ඇවිල්ලා තියෙන විටමින් C and turmeric අඩංගු නයිට් ඔයිල් එකක්. ඉතින් මේකත් මම භාවිතා කරන්න අමතක කරන්නේ night time skin care routine එකට. ඉතින් ඕගොල්ලොත් අද ඉඳලම විටමින් C භාවිතා කරන්න ඉතාමත් ලස්සන දිදුලන ස්කින් එකක් ලබා ගන්න ඔයගලන්ට අවශ්‍ය නම්. ඉතින් එහෙමනම් මේ වගේ තොරතුරු ඔයගොල්ලෝ වෙනුවෙන් හැම සතියෙම අරන් එන නිසා අලංකාරී channel එක subscribe කරන්න ඕන අමතක කරන්න එපා. අලංකාරී fans වලින් Instagram Facebook හරහා මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ඊගව සතියේ තවත් දැනුම ගොඩාක් අරගෙන ඔයගොල්ලෝ ගාවට එනකන් ගිහින් එන්න. මම දුෂි. බයි.